කවුරු සාදුකාරයක් පවත්වලා පන්සිල් සමාදන්ගේ නමස්කාරය කරනවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณากมนังสัมพุนนังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอภินนาทานาเวรมณีสิกขาปดังสมาธิยามิอาเวสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมิสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรัยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิอิสรเนนะสัตถิงปัญจศีลังธัมมังสาธุกังสุรักขิตังตัตวะอัปปมาดีนะสัมปาติตัพพังสมันตาจักรวาลีสุอัตรากัจจันตุเทวตาสัทธัมมังมุนิราจัสสะสุนันตุสักขมุขดังธัมมัสสวะเนกาโลอยังปดันตาธัมมัสสวะเนกาโลอยังปดันตาธัมมัสสวะเนกาโลอยังปดันตานะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะมาตาปิติภรังจันตุกุเลจิตตาปจายนังสังฆังสักขิระสัมภาสังเปสุเนยัปปายนังมัจเจระวินัยยุตตังสัจจังโกดาภิปุณณรังตังเวเทวะตาวตินสาආහු සම්පුරිසායි ගාති සද්ධාවන්ත කාර්මික බෞද්ධ පින්නතුනි පින්නතියනි දදා වේලාවේ ගෙදරදී සංඝතියට මුතුමාත්ම නෝනා මාත්‍ය මේ දෙපළවේ නිවසේ ශාසන ධර්මයට අනුව ඉතා වටිනා පින්කමක් සිදු කර ගැනීමට කටයුතු කරන අවස්ථාව මේ පින්කම සිදු කිරීමේ අරමුණ බවට පත් කරගත්තේ උපන් දින සැමරීමක්
ඒ වගේම මියගිය ඥාති පිරිසකට පුණ්‍යානුමෝදනා කරලීම කියන මේ අරමුණු ප්‍රධාන අරමුණු දෙකක් සඵල භාවයට පත් කරගෙන ඒ අයට ආශිර්වාද කරලීම සුජීවත්ව කටයුතු කරන පිරිසකට ආශිර්වාද කිරීම මිය පරලෝකීය ඥාති පිරිසට පින් අනුමෝදන් කරලීම ඒ වගේම පවුලේ හැමෝටම ජීවිතයට අවශ්‍ය කරන වටිනා කුසලයක් සිද්ධ කරගන්න අවස්ථාවක් කරගන්නයි මේ කටයුතු කරන්නේ. ඉන්දක මහත්මයාගේ අද දිනේට උපන් දිනය යෙදিলা තියෙන උපන් දින සැමරීමක් හැටියට ධර්මානුශාසනා පවත්වාගෙන දහමින් සිත පෝෂණය කරගෙන ධර්ම දානමය පින්කමක් කරගෙන ජීවිතයට ආදර්ශයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අනුෂා මහත්මිය ඇතුළු සහෝදර සහෝදරයන්ගේ දයාබර මෑණියෝ ඒ උපන් දිනය පහුගිය දිනේ ඉදිරියට තිබුණා. ඒ උපන් දිනය සිහිපත් කරමින් ඒ දෙපළට විශේෂ වශයෙන් ආශිර්වාද කරලීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉන්දික මහත්මයා නමින් මිය පරලොවගේ දෙමව්පියන් සිහිපත් කරලා අනුෂා මහත්මිය ඇතුළු පිරිසගේ දයාබර පියතුමා භාවයට පත්වලා කාලයක් ගත වෙන පියතුමාට පින් අනුමෝදන් කරලීම අනුෂා මහත්මියගේ සහෝදරී ස්වාමි පුරුෂයා භාවයට පත් වුණා. ඒ ස්වාමි පුරුෂයාට පුණ්‍යානුමෝදනා කරලීම ඇතුළු මේ පවුලට සහසම්බන්ධව ඉඳලා ඈත මෑත භාගය තුළ මේ පරලෝකයේ සියලු ඥාතීන් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කරලීම සඳහා මේ ධර්මානුශාසනාව පවත්වලා ඒ ජනිත කරගන්නා කුසලානිසංස ධර්මයන් එයට අනුමෝදන් කරලා පරලෝක වශයෙන් එයගේ යහපත සාන්තිය ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීමට මේ පින්කම සිද්ධ කරන්නේ. උපන් දිනයේ සැමරීමක් ඇටියට තව වැඩ කරන්න තිබුණා. වෙන දෙයක් කරන්නත් තිබුණා. ගෙදර සාදියක් පවත්වලා පිරිසක් ගෙන්නගෙන ලොකු ජරමරයක් කරන්න අවස්ථාව තිබුණා. මම හිතන්නේ ඒකෙන් අයින් වෙලා පිරිසක් ගෙදරට එක රාශී කරගෙන පවුලේ සමග ලෝතුරා බුදුරජාණන් වහන්සේ මහානුභාව සම්පන්න කොට දේශනා කරවදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධේ පිටා දේශනා කරවාගෙන ධර්මස්වරේ කරලා ධර්මඥානයේ වැඩි දියුණු කරගන්න කුසල සම්පත්තියක් සිදු කර ගැනීම සඳහා මේ ධර්මානුශාසනා අතුළු පින්කම සිද්ධ කරන්නේ. ඒ නිසා වටිනා වැදගත් අවස්ථාවක් වගේ වටිනා පින්කමක් කරගන්නයි යන්නේ. සබ්බ දානං ධම්ම දානං දිනාති සියලු දානයන් අතර උසස් ශ්‍රේෂ්ඨ දානමය පින්කමක් තමයි ධර්ම දානමය පින්කම. තව පින්කම් තියෙනවා ගොඩක්. ආමිෂ දානීය, අභය දානීය, ජීව දානීය, සම දානීය හැටියට දාන ගොඩක් තියෙනවා. ඒ දානමය පින්කම් අතරත් ශ්‍රේෂ්ඨ පින්කමක් වෙනවා ධර්ම දානමය පින්කම. බණ ඇසීමෙන් ධර්මඥානය වැඩි දියුණු වෙනවා. ඒ වගේම ධර්මඥානය වැඩි දියුණු වෙනවා වගේම Tamanට ජීවිතයට අවශ්‍ය කරන වටිනා කුසලයක් සිද්ධ කරගන්න යම් කෙනෙකුට නිවන් අවබෝධ කරගන්නට හේතු වන ධම් කොටස් ශ්‍රවණය කරලා සුනාත ධාරේත චරාත ධම්මේ බණ අහලා ඉතේ ධාරණය කරගෙන ඒ අනුව එක බණපදයක් අනුව ජීවිතය හැඩගස්වා ගත්තොත් එය නිවන් මඟ දක්වාම ඉලිපෙහෙලි කරගන්න ගමන් කරන්න අවස්ථාවක් කරගන්න පුළුවන්කම තිබෙනවා. එතකොට ගොඩාක් බණ අහන්න උවමනත් නෑ. මම හැම බණකදරකම කියන්නේ අහගෙන ඉන්න එක බණපදයක් හිතට ගන්න. එක බණපදයක් හිතට ගන්න කාලසිටු පුත්‍රයාට බුදුහාමුදුරු දේශනා කළා වගේ එක බණපදයක් මේ බණගෙදරින් ඉගෙන ගන්නවා. හැබැයි මේ බණපදය මරණ තුරාවට දිවි තියෙන තුරු කඩන්නේ නැහැ කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. එහෙම නේද? ඊට පස්සේදී තව බණගෙදරක තායක බණපදයක් අහ ගන්න. බණගෙවල් 100කට ගියොත් බණපද 100ක් ඉගෙනගෙන ඒ බණපද 100ම කඩන්නේ නැහැ. ඒ බණපද ටික හොඳට රකින්නවා. ඊට පස්සේදී අපේ ජීවිතේ නිකම්ම හැටගෙහෙනවා. නිවන් මඟ එළිපෙහෙලි වෙනවාට කිසිම සැකයක් නැත්තේ නෑ. මෙලොව ජීවිතය හදාගන්න යහපත් කරගන්න හේතු වෙනවා. ඒ නිසා බණ ඇසීම කියන දේ ඉතා වටිනා දෙයක්. කාලය අර්ථවත් ගත කිරීම වගේම
සිතට දහම් සිතුවිලි පහළ වෙන අවස්ථාවක්. දැන් මේ නිවස ධර්මශාලාවක් කරගෙන තිබෙන්නේ. ධර්මයේ ශ්‍රවණය කරන ධර්මයේ දේශනා කරන පින්කමක් බවට පත් කර ගන්න පුළුවන්. බණහන එක කුසලයක් නන් නෙවෙයි. කුසලයක්ද බණහන? කුසලයක්ද පිනක්ද? ඒකත් දැනගන්න ඉපේ. බණහනා කියන්නේ කුසලයක්ද පිනක්ද? බණ දේශනා කිරීම කුසලයක්ද පිනක්ද? ටීචර්ලා ඉන්නවා, දැනුගත් ගොඩක් ඉන්නවා මෙතන. බණ දේශනා කිරීම, බණ ඇසීම පින්කමක්ද කුසලයක්ද? පින්කමක්ද කුසලයක්ද? සැකයක් තියෙනවනේ. පින්කම. පින්කමක් වෙන්නේ කොහොමද? පින්කමක් කියන්නේ මොන අර්ථයෙන්ද? දස පුණ්‍යක් කියලා දන්නවනේ. ආරම්භ කරමු බලන්න ස්ටාර්ට් එක දෙන්න. දාන, සීල, භාවනා. ඉතින්ද බෞද්ධයන් දැනගන්න ඕන අපි කරන දේවල්. දාන, සීල, භාවනා, පත්තිදාන, පත්තානුමෝදනා, වීයාවච්ච, අපචායන, ධම්ම දේශනා, ධම්ම ශ්‍රවණ, දිට්ඨිජු කම්ම 10යි. ඊට යන්නේ. තව තියෙනවා පුණ්‍යක් කියලා ගොඩක් තියෙනවා. ඔය ප්‍රධාන වශයෙන් 10යි. දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම, පින් දීම, පින් අනුමෝදන් කිරීම. පින් අනුමෝදන් වීම. වේයාවච්ච වතාවත් කිරීම, අපචායන වැඩිහිටියන් නැමැදීම, එයාගේ වචනේ ගරු කරලා ඒව අහලා ජීවිතය හැඩගස්වා ගන්නවා. අපචායන කියන්නේ ධම්ම දේශනා, බණ කීම, ධම්ම ශ්‍රවණ, බණ ඇසීම, දිට්ඨිජු කම්ම, ඍජු ප්‍රතිපatti, ඍජු ක්‍රියාකාරකම්, හොඳ වැඩ කරනවා. එහෙට මෙහෙට වෙරණ ජීවිත නෙවෙයි, හරි ප්‍රතිපත්තියකට ජීවිතේ පවත්වාගෙන යනවා. ඍජු ප්‍රතිපatti තියෙන බව දිට්ඨිජු කම්ම කියනවා. වැරදි මත වලින් ඈත් වෙනවා. ඔක්කොමයි ටික. එහෙමනම් බණ කීම, බණ ඇසීම කියන දෙක මොකටද අයිති වෙන්නේ? පුණ්‍ය ක්‍රියාවලට, පින්කම් කියන එක. ඒතර කුසලයක් කරගන්නේ කොහොමද? ඒ දෙකම කුසලයක් කරගන්න පුළුවන්. බණ ඇසීම කුසලයක් කරගන්න පුළුවන් කොහොමද? අහපු බණ හිතේ ධාරණය කරගෙන ක්‍රියාවේ යොදවනවා නම්, පිළිපදිනවා නම් ඒක කුසලයක් බවට පත් වෙනවා. දැන් අපි ඔච්චර බණහන්න ඇද්ද? ඒක කුසලයක් නම් එහෙනම් ත්‍රි හේතු කුසලයක් බවට පත් වෙලා නිවන් අවබෝධ වෙන්නත් ඕන. දැන් බණ කියලා කීයකට ඔයගොල්ලෝ ගිහිල්ලා ඇද්ද? එසේ කිස්කාණ්ඩ ගිහිල්ලා ඇද්ද? නිවන් අවබෝධ වුණා. නෑ, පින් කිරිය, පුණ්‍ය කිරිය කියන්නේ ඒවට. පින්කම්. ඒ නිසා අහපු බණ හිතේ ධාරණය කරගෙන ක්‍රියාවේ යෙදීම තමයි අවශ්‍ය වෙන්නේ. කුසලයක් බවට පත් වෙන. තව තියෙන පින්කම් જાති මොනවද? ආරාම රූපා, වන රූපා, යේජනා සීතුකාරක, පපංචුද්දපානංච අදා පුඤ්ඤම් බවට්ටි. කියන ගාථාවේ ආරාම උයන් වතු වවන්නේ කිව්වා. ඒ පින්කම් කිව්වා. ගස්කොළන් ලිටවන්නේ කිව්වා. ඊළඟට උයන් වවන්නේ කිව්වා. ලින් පොකුණු තනන්නේ කිව්වා. ජලාස හදන්නේ කිව්වා. ඒදඩු පාලන් තනන්නේ කිව්වා. පපංචුද්දපානංච ඒවා ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? පරිසරය අලංකාර කරනවා. පරිසරය සුරක්ෂිත වෙනවා. හිතකාමී පරිසරයක් ගොඩ නැගෙනවා. කතා සිව්පාව වතුර බොනවා, නා ගන්නවා. මිනිස්සයා වතුර බොනවා, නා ගන්නවා, කටයුතු කර ගන්නවා, වතුරේ සීල ප්‍රයෝජන ගන්නවා. ඒ පාවිච්චි කරන මොහොතක් පාසා පින් සිද්ධ වෙනවා. ඒ නිසා මේ පුණ්‍ය ක්‍රියා, පින් කිරිය, පින්කම් කියලා අපි හඳුන්වනවා. එතකොට ආසිය දෙපැත්ත වගේ තමයි පින කුසලයේ කියන දෙක. වර එක පින වෙන දේ තව වර එක කුසලයක් බවට පත් වෙන. කුසලයේ කියන්නේ මොකක්ද එතකොට? කුසලයේ කියන්නේ මොකක්ද? බුදුහාමුදුරුවෝ අර්ථ ගන්නවලා තියෙනවා. කුසලයේ කියලා කියන්නේ තමන්ටත් වැඩදායි වෙනවා නම්, අන් අයටත් වැඩදායි වෙන දෙයක් නම් කුසලයක් කියනවා. තව විදිහකට බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා අපි කරන ක්‍රියාකාරකමක් තුළ මොනවා හරි පින්කමක් හරි මොනවා හරි දෙයක් කළාට පස්සේ හොඳ වැඩ. පින් ඇති වැඩ තියෙනවා. එවැනි දෙයක් කළාට පස්සේ අපේ හිතේ තියෙන ලෝභය දුරු වෙනවා නම්, ද්වේෂය දුරු වෙනවා නම්, මෝහය දුරු වෙනවා නම්, ත්‍රිවිධ අකුසල මූලයන් යටපත් වෙනවා නම් ඒක කුසලයක් කියලා කියනවා.
දැන් නිවන් අවබෝධ කරගන්න පින දෝන කුසලයේ. කුසල. පින් අතේ වෙන්නේ මොකද්ද වෙන්නේ? දැන් පින්කම් කළාට පස්සේ දානමය පින්කමක් කරනවා. එතකොට ඒකෙන් මොකද්ද වෙන්නේ? අපිට පිනක් සිද්ධ වෙනවා සසර ජීවිතවලදී දුකක් පීඩාවක් නැතුව නෑබෑ කියන වචනයක් අහන්න නැතුව යමක් කමක් ඇතිව ඇති හැකියයි බවට පත් වෙලා ජීවත් වෙන්න ලොකු වරප්‍රසාදයක් ලැබෙනවා. ඒක ඕනද නැද්ද? ඕන. දැන් මේ ජීවිතයත් අපිට ඕනේ. මේ ජීවිතය තුලත් ඔය කියන හැම දෙයක්ම ඕන. ගේ දොර ඉඩකඩම් යානවා ලෝකිත හරකබාන නේද? ජාති පිරිස් පිරිවර සම්පatti අධිපතිකම් තනතුරු දැරි ඔක්කොම ඕන කරනවා. ජීවිතය සම්පූර්ණ වෙන්නේ එතකොට. ඒ නිසා ඒ පින්කම් තුලින් සසර ජීවිතවලදී නිවන් දකිනා ජාති දක්වාම තව කෙනෙකුට හිසනමන් නැතිව අභිමානයක් ඇතුව ජීවත් වෙන්නට ලොකු වරප්‍රසාදයක් ලැබෙනවා. කුසලයෙන් කරන්නේ ලෝකෝත්තර පැත්තට බර කිරීම. ලෝකෝත්තර පැත්තට බර කරනවා තිවර්ග සම්පත් ලබා ගන්න පුළුවන් වුණා වගේම නිවන ඉලක්ක කරගෙන යන ගමනක් තමයි කුසලයෙන් සිද්ධ වෙන්නේ. ඒ නිසා දැන් පින්පව් කුසල අකුසල දෙක පිළිබඳව පොඩි අවබෝධයක් ලැබෙන්න ඇති. දැන් මේ පින්කම පිනක් වගේම කුසලයක් බවට පත් වෙනවා. මම කයි කිව්වේ ගොඩක් බණහඬු මනා නැහැ. ටිකක් අහන්න එක බණපදයක් අනුවර ජීවිතයේ හැඩගස්වාගත්තු එය කුසලයක් බවට පත් වෙනවා. අද දවසේ මේ ධර්ම දේශනාව සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ අරමුණු කීපයක් මුල් කරගෙන කියලා මුලින් මතක් කළා. මව්පියන්ට සැලකීම එකක්. ඥාති පිරිසට මේගේ ඥාතීන්ට සැලකීම තව එකක්. තමන්ගේ ජීවිතයට කුසලයක් සිද්ධ කරගන්න අවස්ථාවක්. බොහෝ දෙනාට බණහන් ඉඩ අවස්ථාව ප්‍රස්තාව සලසා දීලා ඔයගොල්ලෝ පින්කමක් කරගන්නවා. ඒ නිසා වටිනා අවස්ථාවක් හැටියට මා සලකනවා. ඉතින් අපි දන්නා දුන්න පිරිස් මේ ඉන්නේ. ගොඩක් දෙනා දන්නා දුන්න පිරිස්. මේ අය අපි කාලයක් තිස්සේ අසුරු කරනවා. ආගම දහමට ලැබී පිනට දහමට කැමති. දෙන්න ගතසිත යොමු වෙලා ඉන්නේ. කාට හරි කැම්බේලක් දීලා සතුටු වෙනවා. ඒ අපිටත් එහෙමයි අන් අයටත් එහෙමයි. ඒ විදිහේ ජීවිත ගත කරන පිරිස්. ඒ නිසා ඔයගොල්ලොන්ට මේ ශාසනය පිළිබඳව ආගම දහම් පිළිබඳව යම් හැඟීමක් තියෙනවා. ඒ නිසාම තමයි අර උපන් දිනේ විනාකාරය සමරන්න නැතිව මේ විදිහට මේ ශාසනානුකූලව ධර්ම දේශනාවක් පවත්වාගෙන බණ ටිකක් අහලා පිනක් දහමක් සිද්ධ කරගන්න අවස්ථාවක් කරගත්තේ. අද මා ධර්ම දේශනාව හැටියට මාතෘකා කරගත් ඉතා වටිනා ගාථාවක්. මේ ගාථාව දේශනා කරන්න හේතු වුණේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ සහෝදර මේ මහප්පගේ පුතෙක් හිටියා මහලී කියලා ශාක්‍ය පුත්‍රයෙක්. මේ මහලී ශාක්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න දවසක ගිහිල්ලා බණ ඇහුවා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව තුළ දේශනා කළේ වැඩි වශයෙන්ම මේ දෙවියන් අතරට යන්නේ කොහොමද? දෙවියන් අතරට යන්න පිළිය යුතු වතපිළිවෙත මොනවද? මනුස්ස ජීවිතයක් ලැබූ කෙනා මොනවා කරලාද දේවත්වයට පත් වෙන්නේ කියන කාරණා පිළිබඳව බුදුරජාණන් වහන්සේ වර්ණනා කොට දේශනා කළා. මේ දේශනාව අහලා මේ ශාක්‍ය පුත්‍රයා පැහැදුනා. පැහැදිලා රජමාලිගාවට ගිහිල්ලා විවේක පාඩු ඉන්න වෙලාවේ කල්පනා කරනවා ලෝතර බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම දෙවියන් පිළිබඳව අගේ කොට දේශනා කරන දේව ආත්මයන් පිළිබඳව අගේ කොට දේශනා කරලා තියෙනවා. එහෙම දැන් තියෙනවද දෙවියන් ගැන කියවෙච්ච තැන? පිරිත් පොතම උදාහරණය. පටන් ගන්නේ මහා මංගල සූත්‍රය. මහා මංගල සූත්‍රයේ දෙවියන් ගැන කියවනවද නැද්ද? කියවෙනවා. දෙවියෝ ආරාධනාවක් කළා මහා මංගල කාරණා මොනවද කියලා ඇහුවා. බුදුහාමුදුරු 38 මංගල කාරණා දේශනා කළා. රතන සූත්‍රයේ තුල දෙවියන් ගැන කියවෙන තැන් තියෙනවා. ඥානිද භූතානි සමාගතානි බුම්මානි වායා නිවාන්තරික්කි. තථාගතං දේව මනුස්ස භූජිතං බුද්ධං නමස්සාම සුවත්ති හෝති. දෙවියෝ පවා දෙවියන් නොවන පිරිස් පවා ඉන්නෝ
ඒ අය තථාගතයන් වහන්සේට ගරු සත්කාර සම්මාන වැඳුම් පිදුම් කරනවා. එයට ආශිර්වාද කරන්නයි කියන අදහසයි කියවෙන්නේ. කරණීය මෙත්ත සූත්‍රයේ දේශනා කළේ කරණීය සූත්‍රයේ දේශනා කළේම දෙවියන් කරදර කළා. එක්තරා අමනුෂ්‍ය කොට්ටාසයක් දේව කණ්ඩායමට අයිති වෙන්නේ මේ කණ්ඩායම භාවනා කරන්න ගිය භික්ෂුන් වහන්සේට කරදර කළා. එයාගේ විමාන උඩ තියෙන ගස් උඩ ස්වාමීන් වහන්සේලා ඉන්නේ නිසා ඒ අයට උඩ ඉන්න පුළුවන් කමක් නෑ. ධර්මයේ පිළිපදින බණ භාවනා කරන ස්වාමීන් වහන්සේලා දෙමෙයිදී දෙවියෝ ඉන්න කැමති නෑ උඩ. නිසා ස්වාමීන් වහන්සේලා පළවා හරින්න විවිධ ආකාරයේ කරදර කළා. දුර්ගන්ධේ හැමුවා, බයනක ශබ්ද කළා, විවිධ ආකාරයෙන් කරදර කළා. ඊට පස්සේදී මේ ඉවසන්න බැරුව ස්වාමීන් වහන්සේලා බුදුහාමුදුරු මුණ ගැහුණා. බුදුහාමුදුරේකට විරුද්ධව වැඩ කරන ක්‍රමයක් කියලා දුන්නේ තමයි මොකක්ද? මෛත්‍රී කරන්නේ කිව්වා. තරහකාරව යාළු කරගන්න මෛත්‍රී කරන්නේ කිව්වා. කරණීය මෙත්ත සූත්‍රයේ කියනවා මිනිස්සෙක් විසින් සාමාන්‍ය ජීවිතය තුළ පිළිපැදිය යුතු ගුණාංග 14ක් ඇතුළත් කරලා ඒ ගුණාංග වලින් සම්පූර්ණ වුණාට පස්සේ සක්කෝ ජූත සූජූත ආදී වශයෙන් ගුණාංග 14ක් තියෙනවා. ඒ ගුණාංග පිළිපදීමෙන් ඊට පස්සේ සියලු දෙනාට වෛර කරන අයට තරහ වෙච්ච අයට මෛත්‍රී කරන්න කියන්නේ. ඒක භාවනාවක් ඇටියට පුරුදු කරන්නයි කිව්වා. දැන් ඔන්න එතන දෙවියන් ගැන කියවෙනවා. ධම්සප්පවතුන් සූත්‍රයේ අකනිට බ්‍රහ්ම ලෝකේ දක්වා බුදුහාමුදුරන්ගේ ගුණ ගෝසාව පැතිරී ගියා කියන. මහා මංගල කියන්නේ ධම්සප්පවතුන් සූත්‍රයේ දෙවියන් ගැන කියවෙනවා. 18 කෝටියක් දිව්‍ය බ්‍රහ්මයෝ මාර්ගඵල ලැබුවයි කියනවා බුදුහාමුදුරන්ගේ දේශනාවන් අහලා. එතන දෙවියන් ගැන කියවෙනවා. මහා මංගල සූත්‍රයේ සත්‍ය විභංග සූත්‍රයේ දෙවියන් ගැන කියවෙනවා. මහා සමය සූත්‍රයේ දෙවියන් ගැන කියවෙනවා. ආටානාටි සූත්‍රයේ දෙවියන් ගැන කියවෙනවා. ආලෝක සූත්‍රයේ දෙවියන් ගැන කියවෙනවා. පිරිත් පුතේ නැති තැනක් නෑ. හැමතැනම දෙවියන් ගැන කියවෙනවා. දෙවියෝ අහක දාන්න බෑ. අපි සාමාන්‍ය පිළිගන්නේ නැති ඇත්ත ඉන්න දෙවියෝ කියලා කවුරුත් જાතියක් නෑ කියලා. නමුත් බුදුහාමුදුරුවෝ ඇසින් දැකලා උන්වහන්සේ මුණ ගැහෙන්න ආපු නිසා බුදුහාමුදුරුවෝ දෙවියන්ගේ වටිනාකම කියලා දීලා තියෙනවා. දෙවියන් අදහන්න යන්න ඕනේ. දේවාල ගානේ ගිහිල්ලා පිටුම් තටු තියලා යදින්න ඕනේ. කරන්න ඕන මොකක්ද? දෙවියන්ට පින් දෙන්න විතරයි තියෙන දේ ඉල්ලවානේ. අපි අසරණ වෙනවා. අපි මේ ආත්මයෙන් අපිට පහ වෙන්න වෙන නිසා අපිට පින් දෙන්න කියලා ඉල්ලීමක් කළා. ඒ නිසා තමයි අහසේ වාසය කරන පොළොවේ වාසය කරන ආකාශට්ටාජ බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා කියලා ওই ගාථාව කියලා පින් අනුමෝදන් කරනවා. එතකොට ගලේ දේවාලට කියලා පිටුම් තටු තියලා වැන්දට වැඩක් වෙන්නේ දෙවියෝ අසරණයි. ඒ මිනිසුන්ට ඔය දෙවියන්ට ඔය පොද තටු වැඩක් නැහැ. ඒ මොකටද ඕන කරන්නේ අපි කරන්නේ? මේ ලෞකික ජීවිතේ යම් යම් අඩුපාඩු හදාගන්න දෙවියන්ගේ යමක් ඉල්ලනවා. ලැබෙන්නේ නැහැ. දෙවියන්ට දෙන්න බෑ එහෙම. දෙවියෝ මේ මැජික් කාරයෙක් නේ සායි බබා වගේ. මැජික් කාරයෙක් නෙවෙයි. එහෙම දෙන්න බෑ. අපේ හිත සතුටු වෙන්න දුක් පීඩා අඩු කරගන්න දෙවියන්ට ගිහිල්ලා කියනවා. දෙයියනේ මේක බලන්නේ නැහැ. දෙවියොත් බලන්නේ නැහැ නේ කියලා අපි කියනවා. අපේ පැත්තෙන් කියන්නේ කතරගම දෙවියනේ කියලා අපි කියවෙනවා. අපි ඒ පළාත් වලට වයනාක දෙවියෝ සමන් දෙවියෝ කියලා නේද? කාලිමෑනියෝ කියලා කියන විදියට අපි කියනවා. ඒ කියලා අපි යම් පිහිටක් ප්‍රාර්ථනා කරන දෙවියන්ට දෙන්න පුළුවන් කමක් නැහැ. මේ මහලී ශාක්‍ය පුත්‍රයා ඉන්න ගමන් කල්පනා කරන බුදුහාමුදුරුවෝ නිරන්තරයෙන්ම මේ දෙවියන් ගැන වර්ණනා කරලා දේශනා කරනවා. ඒ වගේම දෙවියන් අතරට යන්න වැඩ කරගන්නදී කියලා නිරන්තරයෙන් කියනවා. සැබෑ වශයෙන්ම බුදුහාමුදුරුවෝ දෙවියෝ දැකලාද මේ ප්‍රකාශය කරන්නේ දෙවියන් නොදැකද? තමන්ගේ සිතරුවක් දේශනා කරනවද කියලා සැකයක් පහළ වෙලා ඒ මොහොතේම බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න විහාරයට එනවා. කූටාගාර ශාලාවට විශාලාමානු කූටාගාර ශාලාවට පැමිණිලා වැඳ නමස්කාර කරලා පැත්තකින් ඉන්නවා. පිළිසඳර කතා කළා. බුදුහාමුදුරුවෝ අහනවා මහලී ශාක්‍ය පුත්‍රය මාව මුණ ගැහෙන්න ආවේ කුමන කාරණයක් සඳහාද කියලා අහනවා. ඒ වෙලාවේදී මහලී ශාක්‍ය පුත්‍රයා කියනවා ස්වාමීන් වහන්සේ
මේ ඔබ වහන්සේ නිරන්තරයෙන්ම දෙවියන් පිළිබඳව අගය කොට වර්ණනා කොට දේශනා කරලා තියෙනවා. දේශනා කරනවා. සැබෑ වශයෙන්ම ඔබ වහන්සේ දෙවියෝ දැකලාද නොදැකද මේ දේශනාවන් කරන්නේ කියලා බුදුහාමුදුරන්ගේ ප්‍රශ්න කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහලී ශාක්‍ය පුත්‍රය මම දෙවියන් දැකලා තියෙනවා. නොදැක මේ ප්‍රකාශ කරන්නේ නැහැ. මේ මනුෂ්‍යාත්මයට වඩා සැප විඳින දේවාත්ම ගත කරන පිරිස් වෙන දිව්‍යයක් බ්‍රහ්මියෝ ඉන්නවා. ඒ නිසා මේ දෙවියන් ශ්‍රේෂ්ඨත්වයටපත් වෙනවා. ස්වාමීන් වහන්සේ එතෙන් මොකක්ද එහෙනම් කරන්න ඕන? මෙන්න මේ වත් පිළිවෙත් අත පුරන්න කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. මෙන්න මේ වත් පිළිවෙත් අත ඉගෙන ගන්නයි කියලා. මොනවද ඒ හත? දැන් අපිට ඒවා තියෙනවද නැද්ද කියලා බලමු. අපි පිළිපදිනව නැද්ද කියලා බලමු. මාතා පෙත්ති බරන් ජන්තු 1. මව්පියන් පෝෂණය කරන්න ඕන. අම්මා තාත්තට සලකන්න ඕන. ගිලන් වුණාම සලකන්න ඕන. ගිලන් වුණත් නැතත් අම්මලා තාත්තලා බලාපොරොත්තු වෙනවා නම් දෙමව්පියන්ට සලකන්න ඕන. සලකන ක්‍රම දෙකයි. ජීවිතුන් අතර ඉන්දෙත්ති සලකනවා භෞතික සම්පත් වලින්. මේ ගියාට පස්සේ දම්පින්කම් කරලා හොඳ පුණ්‍ය ක්‍රියා කුසල ක්‍රියා කරලා පින් දෙනවා. ආකාර 10කින් සලකන්න පුළුවන්කම තියෙනවා. එතකොට දෙමව්පියන් සතුටින් තියන්න ඕන. විශේෂයෙන් හොඳලා වයසට යනකොට අබල දුබල වෙන අසරණ වෙනවා. හිතට පීඩාකාරී දේවල් කරන්න හොඳ නැහැ. සත්පුරුෂ දරුවෝ කවදාක්වත් දෙමව්පියන්ට පිටුපාලා නරක දේ කරන්නේ නැහැ. දෙමව්පියන්ගේ සිත් සතුටින් තියන්න උත්සාහවත් වෙනවා. ඉතින් සතුටින් තියන්න උත්සාහවත් වෙනවා කියන්නේම ගෙදර කාමරයක් දෙනවා, ඇඳක් තියෙනවා, ලයිට් එකක් තියෙනවා, කෑම ටිකක් දෙනවා, ඇඳුම් පැළඳුම් දෙනවා, ලෙඩුණා බේත් ටිකක් දෙනවා. දැන් හරිද? සලකලාද? සම්පූර්ණද? සැලකීම හරිද? ගෙදර දාලා දරුවෝ වැඩටත් යනවා. හැන්දෑවට ආයෙනවා. ආයෙ අනිත් පොරොද උදේ යනවා. රැයට පුරි වෙලා මුණ ගැහෙනා විතර. දැන් සලකලාද? එක පැත්තකින් සලකලා. තව පැත්තකින් සලකලා නෑ. කොයි පැත්තේ? දෙමව්පියන් බලාපොරොත්තු දේවල් නැද්ද? මොනවද බලාපොරොත්තු වෙනව? දෙමව්පියන් දරුවන්ගේ ආදරේ සෙනෙහස බලාපොරොත්තු වෙනවා. කුඩා කාලයේ දරුවෝ කොහොමද රැක බලාගත්තේ? ගහකින් කරලා ගන්න මලක් වගේ කැතකුණු වතගාලා ආදරය කරලා ඉඹලා ආදරේ කරලා සියලු දේවල් පිය පැහැදම් කරලා ණයතුරුස් වෙලා හරි දරුවන් රැක බලාගෙන ලෝකයේ පෙන්නවා සමාජයේ පෙන්නවා යම් තැනකට ගේන්න උත්සාහවත් වෙනවා. එහෙම යන්නේ නැත්නම් යම් තැනකට ගන්න බැරි නම් ඒ කාලකන්නිකමක් දරුවන්ගේ. අත දෙමව්පියන්ගේ බලාපොරොත්තු ඉහළ තැනම තියන්නේ. එතකොට ඒ විදිහට තමයි දෙමව්පියෝ දරුවන්ට සැලකුවේ ජීවිතේ ගොඩනගා ගන්න. ඒ தত্ত্বය අනුව දෙමව්පියෝ බලාපොරොත්තු වෙනවා දරුවෝ මට ආදරෙයි කියලා දෙමව්පියට දැනෙන්න ඕන. දැනෙන්නේ කොහොමද? අර විදිහට දැනෙනවද? ගෙදර තියෙනවා, කාමරයක් තියෙනවා, කණ්ඩ දෙයක් දෙනවා, බොණ්ඩ දෙයක් දෙනවා, ඇඳුම් අරන් දෙනවා, ලෙඩුණා බීත් අරන් දෙනවා. දැන් සලකලාද? නෑ, දෙමව්පියෝ තව දේවල් බලාපොරොත්තු වෙනවා. මගේ දුව පුතා මට ආදරෙයි කියලා දැනෙන්න ඕන. තව දැනෙන විදිය කොහොමද? දෙමව්පියන් ආස නැද්ද පොඩ්ඩක් වයසට යනකොට ගෙවල් වල දරුවෝ බලාගෙන දරුවන්ගේ දරුවෝ බලාගෙන ඉන්නවා. පොඩ්ඩක් චාරිකාවක් යන්න කැමති නැද්ද? කැමති. මූදු වෙරළ පාගන්න කැමති නැද්ද? කැමති. ඊළඟට වන්දනා ගමනක් යන්න කැමති නැද්ද? කැමති. වැඩිහිටි සංගම් වලට යන්න කැමති. අපි පන්සලෙත් කරනවා මම හරි සතුටුයි. ඒගොල්ලෝ ඇවිල්ලා සින්දු කියලා නටලා විනෝද වෙලා එනවා. මොකෝත් කියන නොදන්නා විදිහට ඉන්නවා. වයසට උදේ හරි ආසයි. ඒගොල්ලෝ එකම සැනසී මෙතන විතරයි තියෙන්නේ මන් දකින්නේ. පුදුමාකාර සතුටකින් තමයි ඒ පැය දෙකක් තුනක් ගත කරලා යන්නේ. මම මොකෝත් කියන්න පුළුවන් තරම් නටපල්ලයි කියන. සින්දු කියලා ඕන එකක් කරන්නයි කියන. මම හරි ආවසගේ ඉන්නවා. ඇයි? ඒගොල්ලන්ට එකම කැලෑසි එකම මට්ටමේ පිරිස් මුණ ගැහුණාම සතුටුයි. ගෙදර හිර වෙලා ඉන්නේ. එතකොට ඒගොල්ලෝ එලි පහලට යන්න කැමති. සමවයස් කණ්ඩායම අසුරු කරන්න කැමති. ඒ නිසා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන වන්දනා චාරිකාවක් යන්න. ඊළඟට චාරිකා ට්‍රිප් එකක් යන්න කැමති. මූදු වෙරළ පාගන්න කැමති. නොබලපු තැන් බලන්න යන්න කැමති. හැමදාම එක්ක යන්න බෑ. මුත් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන වරින් වර එක්ක යන්න ඕන. මුළු අවුරුද්දේම ගෙදර තියාගෙන තමන්ගේ රාජකාරී ආවරණය කරගන්න උත්සාහවත් වෙනවා නම් දෙමව්පියන් සතුටු වෙන්නේ නැහැ. පීඩාකාරී රණ්ඩු තවල ඇතුලේ හේතුව ගෙවල් වලට.
ඇති වෙන දෙක හේතුවක් ඕක. නිසා ඒගොල්ලොන්ට ඒගොල්ලෝ කැමැති එලිපහළියට ගිහිල්ලා සතුටු වෙන්න විනෝද වෙන්න. එහෙම කැමැතිද අම්මලා? කැමැතිද නැද්ද? කැමැති අකමැති කවුද? ඒකෝර ඔන්න දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන එක පැත්තක්. ඒ ටික. ඊළඟට අර විදිහට පිනක් දහමක් කරගන්න කැමැති. දුප්පත් කෙනෙකුට යමක් දෙන්න කැමැති. මුකුත් අතේ නැහැ. දරුවන්ගේ ගිල්ලව සමහර අයට ප්‍රමාණය නින්දා කියන්නේ මේ සරවර වෙන කොහෙන්ද උත්තර සල්ලි ආදී මේක ප්‍රශ්න කරනවා. පෙන්ෂන් එකක් තියෙනවා හොඳයි. තීන්සත් දිනකම් බලාගෙන ඉන්න ඕන. ඉතින් දෙමව්පියන්ට යමක් දෙන්න ඕන. පඩියෙන් කීයක් කර දෙන්න අම්මේ කැමති දෙයක් තාත්තේ කැමති දෙයක් ගන්න මොනවා හරි කරගන්න කියලා. ඒක දෙන්න පුළුවන්කම සතුටු වෙනවා. ඒතර අපේ දරුවෝ මට ආදරේ කියලා තීරෙනවා. තව දාන පිනක් කරන්න යා කැමති. සම්මාදන් වෙනකොට යමක් දෙන්න කැමති. පිරිර රත ගහලා මුදලක් දාන්න කැමති. අටන පින්කමට කීයක් හරි යොදවන්න කැමති. ඒවට මුදලක් දෙන්න ඕන. දෙමව්පියන්ට සලකනවා කියන්නේ මේ විදිහට ඒගොල්ලෝ සතුටින් තියන්නේ ඒගොල්ලෝ කැමති දේවල් සියල්ලම බැරි වුණත් යම් ප්‍රමාණයකින් සලකන්න ඕන. මාතා පෙත්ති පරං ජන්තු කියන්නේ ඒකයි. සත්පුරුෂ දරුවෝ දෙමව්පියන් පෝෂණය කරනවා. ආරක්ෂා කර ගන්නවා. මම කිව්වේ දෙමව්පියන්ට දැනෙන්න ඕන මගේ දුව පුතා අපිට මට ආදරේ කියන දේ හිතට දැනෙන්න ඕන. ඒ දෙමව්පියන්ට දැනෙලා තියෙනද ඔය ඉන්න අයගේ මගේ දුව පුතා මට සලකනවා. මේ විදියට කරනවා කියලා තේරෙනවද දැනෙනවද? දැනෙනවා. එහෙනම් හොඳයි. නැති හැර තියෙනවා. මුළු අවුරුද්දේ පන්සලට යන්නත් නැහැ. පොයටත් දරුවෝ වැඩ ළමයි බලාගෙන ඉන්න ඕනේ. සිල් ගන්න ආසයි. යන්න විදිහක් නැහැ. දරුවෝ දාලා යන්න බෑ. දරුවෝ මුණුබුරෝ දාලා යන්න බෑ. ගෙදර ආරක්ෂකයා. දරුවන්ගේ රැකවරණ ඉන්න කෙනා. මොකක් අඩුපාඩුවක් වුණ ගමන්ම ඔන්න මොකද පටන් ගන්නවා යුද්ධේ. මේ වෙලාවමයි බලාගත්තේ නේ ආරක්ෂාව කරේ නේ ගෙදර බඩ මුට්ටු නැති වුණා ප්‍රශ්න මාලාව. එහෙම කරන්න බෑ. ඒවල නිදහසක් දෙන්න ඕන. මේ අතර දෙමෝපියන්ගේ වගකීමක් තියෙනවා තමන්ගේ ආත්මය තමන් හදාගන්න. ඒ කාගේවත් මැත්තේ ඉඳලා බෑ. කවුරුත් මේ ජීවිතේ වග කියන්නේ නැහැ. වග කියන්නේ නෑ තම තමන්ගේ ජීවිතේ තම තමන් තමයි අන්තිම කාලේ වගකීම ගන්න වෙන්නේ. මෙන්න මේ කාරණාත් එක්ක දෙමව්පියන්ට සලකන ආකාර දෙකයි භෞතික වශයෙන් සහ හදවතට දැනෙන ආකාරයට දෙමව්පියන් සමග වරින් හතුරු සාමීචී කතා කරන්න ඕන. දෙමව්පියන්ට පේන්න ඕන දරුවා ආදරෙන් ඉන්නේ කියලා දේ දෙමව්පියන්ට දැනෙනවා නම් ඔන්න දෙමව්පියන්ට සලකන විදිය. දැන් ඔන්න දෙවියන් අතරට යන්නට දෙමව්පියන්ට සලකන්න ඕන. යන්න නම් දෙමව්පියන්ට සලකන්න ඕනේ කාරණේ කියවෙනවා. අර පිටුන්තර කියලා කොච්චර යාඥා කළත් එහෙම වෙන්නේ නැහැ. අමතා අතර සලකන උදවියට දෙමෝපියන් දෙවියන් මූණ බලනවාමයි. සලකන්නේ නැතුව දෙවියන් මූණ බලන්නේ නැහැ. ඒක මම කිව්වීම පිටුන්තර තියලා දෙවියන් ළඟ ඉඳලා වැන්දට යද්දට වැද වැටුණට සිහිටක් ගන්න බෑ. මේ දෙමෝපියන් අසරණලා ඉන්නවා. දුකෙන් පීඩාවෙන් ඉන්නවා නම් සිහිටක් වෙන්නේ නැහැ. ඒ නිසා දෙවියන් අතරන එක වත පිළිවෙතක් තමයි අම්මා තාත්තට සලකන්නේ. දෙවෙනි කාරණේ මාතා පෙත්ති වරංජන්තු කුලේ ජෙට්ටා පතායින. වැඩිහිටියන් කියන දේ අහනවා. අහලා ඒ අනුව ජීවිතය හැඩගස්වා ගන්න උත්සාහවත් වෙනවා. දරුවන්ට නම් දෙමව්පියෝ වැඩිහිටියෝ. තව සහෝදරකාරකාදීන් වැඩිහිටියා ඉන්න නන්ද මාමල බාප්පල පුංචිලා ඉන්නවා. ආච්චිලා සීයලා ඉන්නවා. ගමේ ගම්මුලාදෑන් ඉන්නවා. පන්සලේ හාමුදුරුවෝ ඉන්නවා. දැනුගත් පිරිස් ඉන්නවා. පාසලේ ගුරුවරයා දැනුගත්කම් දන්න දැනුමුතුකම් දෙන පිරිස් එයයි කියන දේවල් අහලා හැදෙනවා නම් ඒක වටිනා දෙයක්. ඒක හොඳ ගුණයක්. පුද්ගලයාගේ නිහතමානීකම. දැන් කීකරුකම කියන්නේ මොකක්ද? කීකරුකම කියන්නේ කියන දේ අහන එක වුණාට ඒ කියන දේ අහලා යන ජීවිතේ හැඩගස්වා ගැනීම තමයි කීකරුකමේ ප්‍රධාන ලක්ෂණය. ඒකත් හොඳ ගුණයක්. ජීවිතය සකස් කරගන්න අවශ්‍ය කරන පිළිවෙතක් විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කළා. තුන්වෙනි එක තමයි සන්නං සකිල සම්භාසං ප්‍රිය වචන කතා කිරීම. කවුරුවත් කැමති නෑ නරක වචන අහන්න. නරක වචනෙන් බැනුම් අහන්න කැමතිත් නෑ. නන්දිසාල ජාතකයේ කියවෙනවා ගුණාට
ඔට්ටුවක් අල්ලලා ගුණාට අදින්නේ කිව්වා කුළු ගුණ ඇතපන් කිව්ව ඇද්දේ නැහැ. බර එහෙම තිබ්බා බිම වැටුණා පාඩුවක් වුණා සිටුවරයට. ඊට පස්සේදී මොකද මට පාඩුවක් කළේ ඇයි මේ ඔට්ටුවේ පෙරද්දුවේ බර ඇද්දේ නැති ඇයිද කියලා අහනවා. එලා කියනවා මම කැමති නෑ නරක වචන අහන්න. මට නරක වචනෙන් කතා කළේ. ආදරෙන් කතා කළොත් මම මේ බර දෙගුණ කරලා සිය ගුණයක් බර අදින්නම් ඔබව දිනවන්නම් කියලා කිව්වා. ඊට පස්සේදී ඔට්ටුව දෙගුණ කරලා ඇල්ලුවා. අල්ලලෙවිලා යමන් පුතා කියලා පිරට තට්ටු කළා ආදරෙන් කිව්වා. ගුණා වේගයෙන් බර ඇත්තා ජයග්‍රහණය කළා ලොකු දිනුමක් ලැබුණා. අන්න බලන්න ප්‍රිය වචනෙන් කතා කරනකොට හැමදෙනාම කැමැති වෙනවා. බල්ලෙකුට වුණා ජීබල්ලා කිව්ව හතර වටේ දුවන ළඟ ඉන්නේ නැහැ. හැබැයි ආදරෙන් කතා කළොත් ළඟට එන්නේ නැද්ද? අනිවාර්යෙන් එනවා. සතා සිව්පාවා පවා ආදරේ කරුණාවට කැමැති ප්‍රිය වචන අහන්න කැමැති. ඒ නිසා අපි කතා බහේදී හැම කෙනෙක් ප්‍රිය කරන වචන කතා කරනකොට එකවරක් කතා කරපුවම දෙවරක් තුන්වරක් 10 වරක් කතා කරන්න කැමැති. ඒක ප්‍රිය වචන ස්වභාවය. බුද්ධ ජීවිතයේ තුල තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි ප්‍රිය වචන කතා කිරීම. උන්වහන්සේ කවදාකවත් නරක වචනයක් කතා කරලා නැහැ කියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ එකම නරක වචනේ මොකක්ද? කියපු නරක වචනේ. ලොකුවම නරක වචනේ මෝග පුරුෂ කිව්වා එච්චරයි. මෝග පුරුෂය කියන්නේ හිස් පුරුෂයා කියලා කියන මොකුත් හරයක් නැහැ ඇතුළේ. වටිනාකමක් නැහැ. පාපෙට බර වෙලා පව් අකුසල් පුරමින් ජීවිතේ ගත කරන පුජ්‍යලයා හිස් පුජ්‍යලයෙක් කියලා කියනවා. මෝග පුරුෂ. ඉතින් යාට බුදුහාමුදුරන් නරක වචන නැහැ. හිස් පුරුෂය කියලා කියන එච්චරයි. ඒ නිසා ප්‍රිය වචන කතා කරනකොට කවුරුත් ප්‍රිය කරනවා. තව දෙයක් බුදුරජාණන් වහන්සේ ජීවිතයේ තුල තිබුණා ප්‍රිය පිළිසඳර කතා කරනවා ප්‍රිය වචනෙන් කතා කරනවා. කච්චිතේ ගමනියං කච්චි ආපනියං කච්චි දුක්ඛ වේදනා. ඔබට යපෙන්න පුළුවන්ද කෙනෙක් ළඟට ආවට පස්සේ අහනවා යපෙන්න පුළුවන් දුක් වේදනා උසන්න පුළුවන්ද ඇතිපවනට කෑම බීම ලැබෙනවද සපසනීප කොහොමද කියලා ප්‍රිය වචනෙන් කතා කරනකොට වාද කරන පුජ්‍යලයන් පවා දමනය වෙනවා. බුදුහාමුදුරුවෝ ප්‍රිය වචන කතා කිරී පිළිසඳර කතාවේ. දැන් බලන්න ප්‍රිය වචන කතා කරපුවාම හැම කෙනෙක්ම ආදරය කරනවා. උපනෝපන් ජීවිතවලදී අපි හැම කෙනෙක්ම අපිට ප්‍රිය පුජ්‍යලයන් බවට පත් වෙනවා. දැන් සමහර අය දැක්කාම තරහ යනවා. එකවරක් කතා කරලා පස්සේ තරහ වෙන මරණකම් කතා කරන්නේ ඇයි? ප්‍රිය වචන සසර කතා කරලා නැහැ. ප්‍රිය වචන කතා කරන තරමටම සමාජය තුළ මේ Taman ජීවත් වෙන කාල පරිච්ඡේදයේ තුළ හැම කෙනෙක්ම ආදරය කරනවා කැමැති ඇසුරු කරන්න සසර ජීවිතවලත් ඒ දාන සිතුවිලි අරගෙන යනවා කර්ම ශක්තියින් හැටියට උපුරුපන් ජීවිතවලදී ප්‍රිය දරුවෝ ලැබෙනවා ප්‍රිය ඥාතීන් ලැබෙනවා අම්මා තාත්තා ප්‍රිය දෙන්නෙක් වෙනවා ඇසුරු කරන පිරිස් ප්‍රිය වෙනවා. එහෙම ඉන්නවා. හැම කෙනෙක්ම ප්‍රිය කරනවා. ඒ ඇසුරු කරන්න කැමති. නිසා ප්‍රිය වචන කතා කිරීමත් දෙවියන් අතරට යන්න හේතු වන කාරණයක් පතපිලිවෙතක් බව බුදුහාමුදුරු දේශනා කරනවා. ඊළඟට මහතා පෙත්ති බරංජන්තු කුලේ ජෙට්ටා පචායින සන්නං සකිල සම්බාසං පේසුනේයප් පහයි. කේලම් කියන්න හොඳ. ඔන්න ඊළඟ කාරණේ. කේලම් කියන එක හොඳ දෙයක් නෙවෙයි. නරකදී දෙපැත්තට අරගෙන යනවා. ඒක යටි අරමුණු තියෙන්න පුළුවන් මිනිසුන්ට සමගින් ඉන්න පවුලක් විදලා යම් වාසියක් ගන්න. එහෙම නැත්නම් ඉවසුම් නැතිකමක් තියෙන සමගින් ඉන්න අය විදලා දාලා පැත්තකින් ඉඳලා පහත් මානසිකත්වයේ තුල සතුටු වෙන්න බලන අයත් ඉන්නවා. අනුන්ගේ ඕපදූප හොයන අයත් ඉන්නවා. ඒ තමයි කීලම් කියන්නේ යන්නේ. එහෙට මෙහෙට දෙපැත්තට කොටවන්න වාද වේද කරන්න පවුල් අවුල් කරන්න විවිධ කීලම් දේවල් නොගැලපෙන දේවල් කතා කරනවා. එහෙම අය සමාජයෙන් කොන් වෙනවා. පිළිකුල් තත්ත්වයටපත් වෙන පිළිකුල් කරනවා. නිසා හැමෝම අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන මම කීලම් කියන්නේ නැහැ. මේ පවුලක් සමගි කරන්න අවශ්‍ය දෙයක් මතක් කරලා විවෘතව කතා කරලා කිව්වට වරදක් නෑ යනකොට නරක සිතුවිල්ලෙන් යුතුව පවුල් බිඳින්න සමගි ඉන්න පිරිස් වෙන් කරන්න ඒ සිතුවිල්ලෙන් වචන භාවිතා කරනවා නම් කීලම් බස් කියනවා නම් ඒක නරක දෙයක්. එන් ඈත් තුන කෙනා හොඳ ජීවිතයක් ගත කරන කෙනෙක්
එයා කේලම් කියන්නේ නැහැ. ඒක හොඳ වත පිළිවෙතක් බව බුදුහාමුදුරු දේශනා කරනවා. මච්ඡේර විනයේ යුක්තක් ඊළඟට දම්පින්කම් කරන්නේ කියලා කිව්වා. දම්පින්කම් කරන්නේ කිව්වා. තමා සතුදී මහන්සියෙන් අඹරගත්ත දේ පුළුවන් පමණ දුගේ දුප්පත් අයට දරට පිනට විහිර විහාරස්ථාන වලට පුදු කටයුතු වලට යොදවන්නේ කිව්වා. අපි අම්බ කරන කිසිවක් තනියම පරිභෝජනය කරන්න අයිතියකුත් නෑ අපිට. අයිතියක් නෑ කියන්නේ දැන් රටේ ජීවත් වෙනකොට බදු ගෙවන්න තියෙනවා. අපි ගෙවන්නේ නැවනේ. දැන් බදු ගහනවා. අපේ රටවල නම් අඩුයි පිට රටවලට වඩා අඩුයි බදු. මඩුවෙන් ගෙවන්න තියෙන්නේ. ඒකට ඒ බදු ගෙවන්න තියෙනවා රාජබලි කියන්නේ ඒකට. ඥාති බලි ඥාතින්ට සලකන්න තියෙනවා. අතිථි බලි ආගන්තුකයන්ට සංග්‍රහ කරන්න තියෙනවා. මෙතන ආගන්තුක පිරිස ඇවිල්ලා ඉන්නවා. දැන් මේකට සංග්‍රහ සම්මානයක් කළොත් කැම් බීමක් දුන්නොත් ඒ වෙලක් දුන්නොත් මේක ආගන්තුක සත්කාරයක්. ඒකට ආගන්තුක සත්කාර කරන්න අපේ මිල මුදල් මේ වැය කරන්න සිද්ධ වෙනවා. දේවතාවල අපි අදහන දෙවි කොට්ටාසයක් ඉන්නවා. එයාට සලකන්න තියෙනවා. ඊළඟට ඔය විදිහට පුබ්බ පේත බලි. ඊළඟට මියගේ ජාතීන්ට දාන ධර්ම ආදී පින්කම් කරන පින් දෙන්න තියෙනවා. ඒක අපිට ටිකයි පාවිච්චි කරන්න තියෙන්නේ. බොහෝ පිරිසක් වෙනුවෙන් බාහිර පිරිස් වෙනුවෙන් අපිට බොහෝ ධනිය මිල මුදල් වස්තුව වියදම් කරන්න වෙලා තියෙනවා. ඒකට එහෙමනම් සාදුරු දේශනා කර වදාලා දන් දෙන්නේ කියලා. දීම හොඳ දෙයක්. දීම තුළින් තමන් සතුටු වෙනවා. දානමය පින්කමක් කළාට පස්සේ පාඩුවක් වගේ දැනුට ලාභයක්. ඒ ලාභෙ වෙන්නේ කොහොමද? අපේ හිතේ තියෙන ලෝභ ආදී චේතනාවන් සසරින් ගේන පොදි බැඳගෙන ගේන තණ්හාව ටික ටික අඩු කරගෙන හිත සැහැල්ලු කරගන්න අවස්ථාවක් කරගන්න පුළුවන් දන් දී. ඒකට ලෝභකම නැති වෙනවා කියන්නේම නිවන ඉලක්ක කරගෙන සිද්ධ කරන කුසලයක්. කුසලයක්. ඒකට දැන් ඕක පිනක් බවට පත් වෙන එක කොහොමද? ඒකත් දැනගන්න පිනයි කුසල දෙකක් උතන තියෙනවා. පිනක් වෙන්නේ කොහොමද? මියගිය ඥාතියින්ට මේ පින් ලැබිලා සසර දුක් පීඩා නැති වේවා, නැති බැරිකම් නැති වෙලා ඇතියකේ බවට පත් වේවා, සබ සම්පත්තියෙන් ඉතිරීවා කියලා ප්‍රාර්ථනා කළොත් ඒක පිනත් කුසලයක්. පිනත් කුසලයක්. දැන් ඕක දන් දෙනවනේ. දන් දීලා ප්‍රාර්ථනා කරන දේවල් තියෙනවනේ. ඒක පිනත් කුසලයක්. පිනක් එක පිනක්. දන් දීලා අවසන් වෙලා අනේ ලෝභකම දුරු වේවා, හිත සැහැල්ලු වේවා, නිවන ඉලක්ක වේවා, අරමුණු වේවා, නිවනටපත් වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගත්ත ගමන් මේක කුසලයක්. ඒකයි ප්‍රාර්ථනා කරන්න එපා කියන්නේ. ඔය ලාභ ප්‍රයෝජන දිවි ලෝකෙ මෙච්චර පර්චස් ගන්නක් වැඩි වැඩියෙන් ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරන්න එපා කියන මේ ආතු දුප්පත් වෙලා ඉන්නවා. ඊළඟ ආත්මීට වඩා වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන දන් පින්කම් කරලා පින් දාන් කරලා ප්‍රාර්ථනා කරන්න එපා කියනවා. දැන් අපිට කොළඹට යන්න ඕන බස් එකේ නැගලා ප්‍රාර්ථනා කරනද නිත්‍ය පොට යන්න ලැබේවා නේද? යක්කලට යන්න ලැබේවා, කඩවතට යන්න ලැබේවා කියලා දෙමඩගොඩට යන්න ලැබේවා ප්‍රාර්ථනා කරනවා. බස් එකේ නැග්ගාම කොළඹෙන් ගිහිල්ලා නවතින්නේ. ඒව තමයි නිසා ප්‍රාර්ථනා කරන්න ඕන අරව ලැබෙන්න මේව ලැබෙන්න මේ ආත්මය අභිවෙන්න ඊළඟ ආත්මය වැඩියෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න එපා කියනවා. ඒක කෙලෙස් මිශ්‍ර පින්කම් වෙනවා. ඒතකොට කුසලයේ අලි ත්‍රි හේතුක වෙන්නේ නැහැ. ත්‍රි හේතුක වෙනවා කියලා මුලින් මතක් කළාම නේ කුසලයක් වෙන්නේ කොහොමද කියලා. ලෝභය, දේශය, මෝහය නැති කරගන්න විදිහට යටපත් වෙන විදිහට පින කරන්න ඕන. ඒක කුසලයක්ම වෙනවා. එහෙනම් දන් දීම තුල අපිට පාඩුවක් වගේ දැනුනට තන් දීලකට පස්සේ මුදල් නැති වෙනවා, කාලීය සමයේ ධනෙ පරිශ්‍රමය වැය කරන්න වෙනවා. ඒ වුණාට ලොකු ලාභයක් සංසාරයෙන් පොදිපැදගෙන ගින ලෝභකම අඩු කරගන්න අවස්ථාවක්. ඒකට අපි මහන්සි වෙන්නේ. මේ කවුරුත් පාරමී පුරණයි. අපි ඔක්කොම පාරමී පුරණයි. බෝසත්වරු අපි අඩුවෙන් කරනවා වෙන්න පුළුවන්. ඔය පාරමිතා 10 යම් ප්‍රමාණයක අපි පුරනවා. තවම බිම් මට්ටමේ බේසික් මට්ටමේ ඉන්න පිරිසක් අපි. තව මේ මතු කරගෙන බින්කුණ්ඩ වගේ જાතියක් තව. අපි හරියට කරනවා කිව්වට තාම අපි ආරම්භ කරලවත් නෑ මන් දන්න තරම. ඕන කෙනෙක් කතා කරලා බලමු. තව බිම් මට්ටමේ අපි ඉන්නේ. තව මුල ඉන්නේ. නිසා ඒක වැඩ දියුණු කරගන්න අපි උත්සාහවත් වෙන්න ඕන. බෞද්ධයන් හැටියට මේ ලබාගත් බුද්ධ ශාසනය මනුෂ්‍ය ජීවිතේ සම්බුද්ධ ශාසනය ප්‍රයෝජනයක් ගන්න අපි වග කියන්න ඕන. වග බලා ගන්න ඕන. එහෙමනම් දන් දීම එක දෙයක් දෙවියන් අතරට යන්න හේතු වෙන පින්කමක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඊළඟ කාරණය
සච්ඡං කෝදාවි පුන්නර සත්‍යම් සත්‍ය වචන කතා කරන බොරු කියන්න හොඳ. ඇත්ත නැත්ත කරලා නැත්ත ඇත්ත කරලා කියනවා නම් බොරුකාරය. එතකොට බොරු කීම තුල බලාපොරොත්තු වෙන සංගවුණු අර්ථයක් තියෙනවා. ඒ තමයි සමහර විට ලාභ ප්‍රයෝජනයක් ගන්න නැත්ත ඇත්ත කරලා නැත්ත කරලා කියනවා. සමහරට පීඩ කරන්නත් අර කියලා කියනවා වගේ වැඩක්. බොරුකාරයා කවදාකවත් ගෙදරට වද්ද ගන්නෙත් නැහැ. බොරු කියනවා බොරු කරනවා. වැඩ දෙකක් තියෙනවනේ. බොරුවට රංගපානයි ඉන්නවා. බොරු කියනවා බොරුවට රංගපානයක් තියෙනවා. යමක් නැහැ නමුත් තියෙන බව අඟවනවා. උගත් කමක් නැහැ උගතේ කියලා අඟවනවා. ඒක මොකක්ද? ඒ බොරුවේ ස්වභාවය. නිසා බුදුහාමුදුරු දේශනා කරනවා බොරු කියන්න එපා. අවංක වෙන්නේ කියලා. අවංක වෙන තරමට සමාධියක් වරු කරනවා. දානේ විතරයකට පින්කම් විතර මගුල් විතර වද්ද ගන්නෙ නෑ බොරුකාරය. බොරුකාරය වෙනවයි කියලා අංගොඩු ගන්න. ඒ නිසා බොරු කීමේ බලකින්දී කියනවා. ඒක ශ්‍රේෂ්ඨ ගුණයක් විදිහට බුදුහාමුදුරු දේශනා කරනවා. දෙවියන් අතරට යන්න හේතු වන කාරණයක්. ඊළඟ කාරණේ තමයි සත්‍යං කෝදාවි පුන්නර. ක්‍රෝධයෙන් හිත පීඩාවට පත් කරගන්න එපා කියනවා. ක්‍රෝධී වෛරය පරිගැනීම ඉරුසියා ඔයකම ලක්ෂණ ඒවා හිතින් ඈඩ් කරගන්නේ කිව්වා. ක්‍රෝධයේ තියෙන පුජ්‍යලා නිතරම පැහැෙනවා. නටන වතුර හැලියක් වගේ රත් වෙච්ච කබලක් වගේ පාසි බෙදිච්ච බිලක් ජලාශයක් වගේ නිතරම කිලිටි වෙලා තියෙන්නේ. ඒ හිත සතුටින් නැහැ. නිතරම ගැටෙන්න වාද ભેද කරගන්නයි උත්සාහය. ඒ ක්‍රෝධයේ තියෙන පුජ්‍යලයා නිතරම පැහැෙමින් ඉන්නේ. තමාට තමාන්ට වරදක් කළා කියලා හෝ තරහ මරා වචනයක් මෙහෙ වෙලා තමාට තරහ වෙන්න පුළුවන්. හැබැයි ඒ තරහ මරා එවිලට විතරයි අපි කතා කරලා හිතවත් වෙන්න ඕනේ. නැත්තම් දකින්න මොහොතක් පාසා මතක් වෙන මොහොතක් පාසා තරහක් ඇති වෙනවා. වෛරයක් ඇති වෙනවා. තවත් ඒක ලියලා යනවා. දැන් මෙතන ඉන්න කවුරුත් එක තරහද? නෑනේ. තරහකාර වෙන්නවද? නෑ. තරහ තියනවා නම් මෙහෙම කරන්න. උදේ පාන්දර නැගිටලා ඒ පුජ්‍යලයාගේ නම සිහිපත් කරලා 108 වාරයක් මෛත්‍රී කරන්න. අපි නිමල් කියලා නිමල් තරහයි. දැන් මොකද කරන්නේ? නිමල් වෛර නොවේවා තරහ නොවන දුක් වේවා නිරෝගීව සුවපත් වේවා. 108 වාරයක් කියන්නකෝ. දින 7ක් ඉවර පස්සේ ගෙදරට ඇවිල්ලා කතා කරයි. මගදී මුණ ගැහුණා මුලිච්ච වුණාම මුණ බලලා කතා කරන්න පුළුවන්. ඔරවන්නේ ගොරවන්නේ අස්සතු වෙන්නේ කෙස්වල පටලව ගන්න රණ්ඩු වෙන්නේ කියලා ගහන්නේ අහක බලා ගන්නේ නේ. සතුටින් මූණ බලලා කතා කරන්න පුළුවන්. මන්න මෙහෙම කරලා තියෙන මාත් එක තරහ වෙච්ච අය. අපි වරදක් කළා නෙමෙයි. එහෙම කරපුවාම එයා ඇවිල්ලාම කතා කරනවා. එහෙම වෙලා තියෙනවා. මේ අත්දැකපු දේවල්. කරලා බලන්නකො තරහකාරයෝ ඉන්නවනේ. කරන්නේ නැතිකමයි තියෙන්නේ. කරන්න ඕනේ. සතර කමඨං වඩන්න කිව්වනේ බෞද්ධයන්ට. මොනවද? බුද්ධානුස්සති මෙත්තාච අසුභම් මරණුස්සති හතර වඩන්නේ කිව්වා. පළවෙනි එක තමන් අදහන ශාස්ත්‍රවල බුදුහාමුදුරු ගැන බුදු ගුණ සිහි කරන්නේ කිව්වා. ඊළඟට මෛත්‍රී වඩන්නේ කිව්වා. මේ මෛත්‍රී වඩන්නේ මොකටද? දැන් තරහකාරෝ කවුරුවත් නැහැ. එහෙම කියලා මෛත්‍රියට ඉන්න පුළුවන්ද? කරන්න ඕන මෛත්‍රී. ඇයි සමාජය තුල ජීවත් වන අයත් එක්ක හිතවත් භාවයේ තහවුරු කරගන්න, වැඩි දියුණු කරගන්න මෛත්‍රී කරන්න ඕන. සාමජාතකයේ සාම කුමාර අපේ ලෝතුරා බුදුහාමුදුරු බෝසත් චරිතය. තමන් වටා විශාල සත්ත්ව කණ්ඩායමක් ඉඳ හැරේ ජීවත් වුණා. පළවැල මෙලන්න යනකොට වතුර නාන්න ළඟට යනකොට සියලු සත්ත්ව එකට ගියා කියන ණයයි මුගටියයි වෛරක්කාරයි ඒක අත්වල බැඳගෙන ගිහිල්ලා තියෙනවා. මස් කන සත්තු මස් නොකන සත්තු වෛරක්කාරු දෙකොයි ඒත් ඔක්කොම එකට ඉඳලා තියෙනවා. සාම කුමාරයා පිටිපස්සෙන් ගිහිල්ලා තියෙනවා. සාමජාතකයේ ජීවල බලන්න එතකොට මෛත්‍රී බලේ මොනතරම් මෛත්‍රියෙන් කරන්න බැරි දෙයක් නෑ. හැම දෙයක්ම කරන්න පුළුවන්. නාලාගිරි යත රාකවල 16ක් පොලිස්සරාට ඉවුවට පස්සේ බුදුහාමුදුරු ලෝකයාටම පතුරන මෛත්‍රිය නාලාගිරි යත යොමු කළා. දණින් වැටලා බුදුහාමුදුරු සිරිපතරින් බයි කියනවා. කොහොමද? මෛත්‍රී බලය. දියුණු කරන්න හිත මෛත්‍රියෙන් පිරෙන්න අපිට මාර පුදුමාකාර සැනසීමක් ඇති හිතෙන් නිවෙනවා. තරහෙන් කෝපයෙන් වෛරෙන් ඉන්න මොහොතක් පාසා වේලාම් පැහැෙනවා. එහෙම ඉඳලා මැරුණොත් එහෙම ඒකාන්තයෙන් මලයක්ෂයෙක් වෙනවා. අනිවාර්යයෙන්. මලයක්ෂෝ ඉන්නවා. නෑ කියන්න එපා. මම දන්නවා. නව පිරිත් කියන්න කියලා මලයක්ෂෝ ආලා. ඇස් සතු වෙලා දේ පෙරාගෙන වගේ දිව එළියට දාගෙන වත්ත වටේ දූපයි ඉන්නවා. ඇයි? මරණට පස්සේ වෙනවද? ඊතර හතර දෙනෙකුට වැහුණා. ඒ මොකද හේතුව?
මේ ගෙදර ගෙදර ඉඩම් ටික බෙදලා දුන්න කට්ටියට සමානව. ලොකු පුතත් එක්ක තරහක් ඇති වුණ අන්තිම කාලේ ඇත්තම කතාවක්. ඊට පස්සේදී ඉඩම තාත්තා තරහ වෙලා ඉල්ලුවා. ගියා මට ඉඩම කියලා ඇසට. පුතා දෙන්න බෑ. පුතා තරහ දිගටම තිබුණා පුතත් එක්ක. මරුනේ තරහයි. අර සිතුවිල්ල එක දිගට අර මේ ලොතරයි කූඩුවේ කරකවන්නේ මෙහෙම. ලොතරයි එකක් ගන්න එළියට. ඒ වගේ සිතුවිලි ධාරාව චිත්තක්ෂණ චිත්ත වීදි එක දිගට වැඩි කාලයක් ගමන් කරන නරක සිතුවිලි එක චිත්ත වීදියක් බවට පත් වෙනවා අකුසල චිත්ත වීදියක්. මහාගත සිත්වල අපි ගන්නනවා ඒ චිත්ත වීදියේ නරක පැත්තට ගියොත් එහෙම වැඩි කාලයක් අවසානයේට පහළ වෙන ත්‍ෘතිසිත නරක එකක්. ඒ සිතුවිල්ලෙන් මරණයට පස්සේ උප්පත්ති ලැබෙන ප්‍රතිසන්දිත නරක නම් ඒකාන්තයෙන් මල යක්ෂයෙක් වෙනවා. මල යක්ෂයෙක් වෙනවා. ඒ තරහේ භයානකකම ඒ ක්‍රෝධී වෛරී පරිගැනීමේ භයානකකම ඒකව ටික ටික යක් කරගන්න කියන්නේ මේකයි. ඉවසන්න බැරි දැන තවත් ඉවසන්න. එහෙමයි කරන්න ඕන. ඊළඟට දැඩි තණ්හාවෙන් කාලය ගත කරනවනේ. සමහර අයට වයසට යන්න තණ්හාව වෙයි. තණ්හාව වෙයි. දැන් මම අදත් ගියා බලන්න හැන්දෑ ගිහිල්ලා ආවේ දරුවන් දෙන්නට බෙදලා දුන්නාට ඉතුරු ටික දෙන්නේ නැහැ. ඒ ළමයාට මේ ඇත්තම කතාව පුදු වෙනවා. ඒ වයසක ආච්චි මේ ඉතුරු ටිකක් තියාගෙන ඉන්නවා. යාට ණයක් ගන්නත් බැහැ. පර්ට් හතරයි දීලා දීන්නේ ණයක් ගන්න බැහැ. කංගුවාම ඔබ දීලා දාන්න මේ ළමයාට ගිය හදාගන්න පරණයි නෙකේ දැන් මැටි මිච්චිනේ තියෙන්නේ පවුනේ. බෑ දෙන්න බෑ. එහෙනම් ඉතින් බැලලා ගියොත් තණ්හා මොකද වෙන්නේ? මල පෙරේතීක් වෙනවා. තණ්හාවෙන් ඉඳලා මැරුණාම මල පෙරේතීක් වෙනවා. ආයෙක කරා ඊට පස්සේ දුම්මල ගහලවත් එළවෙන එක බොරු. හරි අමාරු වැඩක්. කරසප්ප කියලා කියන්නේ ගැරටි වෙලා උපදිනවා. ගෙම්බ වෙලා උපදිනවා. ඉබ්බ වෙලා උපදිනවා. ගෙදර වටේමයි ඉන්නේ. ගෙදර ඉන්න කට්ටිය ලෙඩ කරනවා. ඒක බරපොතේ කියනවා. එහෙම තියෙනවා. හරි කරදර වෙන නිසා වයසට යන්න අපි හිත නිදහස් කරගන්න ඕන. බමුණු ඉගැන්වීම වල හරියටම තියෙනවා. හිත නිදහස් කරගන්නවා ඒගොල්ලෝ. භ්‍රමචාරී ගෘහස්ත වානප්‍රත්‍ය සංන්‍යාසි. අවදි හතරක් බෙදලා තිබුණා. ඒගොල්ලෝ ජීවිතයේ බොහෝ දෙනා හැඩගස්වා ගත්තා. ශිෂ්‍යාවදියක් ගත කරනවා, තරුණාවදියක් ගත කරනවා, කුඩා කාලේ ගෙනගෙන සෙල්ලම් කරලා ඉවරයි. නැති රස්සාවක් කරන සුසු කාලේ විවාහ වෙනවා, දරු මල්ලෝ හදා ගන්නවා, මෙදි වේලපත් වෙනවා, ගෘහස්ත භ්‍රමචාරී ගෘහස්ත වානප්‍රස්ත ඊළඟට අවුරුදු 60 පෙන්නට ඉස්සර 220ක් අවශ්‍ය 60 පෙන්නට පස්සේ ඔන්න ජීවිතය අත්දැකීම් ලබනවා. අත්දැකීම් ලබාගෙන ඊට පස්සේ ඒගොල්ලෝ දන්ත පිනට වැඩිපුර යොමු වෙනවා. හිත නිදහස් කරගන්නවා ලෝභ දෝෂ මොහ කෙලෙස් වෙන. නිදහස් කරගෙන සතුටින් ඉන්න බලනවා. අන්තිම කාලේ වෙනකොට සියල්ලම අත්හරිනවා. සමහර අය වනාන්තරගත වෙනවා. නිදහස් තැන් වලට යනවා. වන භාවනා කරගෙන අවසාන කාලේ ගත කරනවා සංන්‍යාසී අවුත්. චතුරාශ්‍රම ධර්ම වල කියවෙනවා. උට සමානව තමයි බුදුහාමුදුරුවෝ මහා මංගල සූත්‍රයේ සකස් කරලා දේශනා කරලා තියෙන්නේ. ඉතින් තියෙනවා නේද ක්‍රමය. අපි කරන්නේ ටිකයි වරද්දී මොකක්ද? මුලින්ම අසේවනාච බාලානම් පණ්ඩිතානන්ද සේවනා කුඩා කාලේදී හොඳ යාළුවෝ ඇති කරන්නේ කිව්වා පාප මිත්‍ර අයින් කරන්නේ කිව්වා. ඊට පස්සේ තව දින කියනවට මතකයි කියන්නේ වෙලාවමදි වෙලාව හැටියට ඒ දිගට තියෙනවා. ඒකට බාහුව සත්‍යංග සිප්පංච ඊළඟට තව තියෙනවා මේ පතිරූපදේශ වාසෝච හොඳ ප්‍රදේශෙක ජීවත් වෙන්නේ කිව්වා. නරක මිනිස්සු ඉන්න කොරියාවල ප්‍රදේශවල ජීවත් වෙන්න එපා කිව්වා. පතිරූපදේශ කියන්නේ බුදු සාසන පවතින ප්‍රදේශයක ජීවත් වෙන්නේ කිව්වා. ශිල්ප ශාස්ත්‍ර හදාරන්නේ කිව්වා. ධර්ම ලබන්නේ කිව්වා. අතකර කුසලතා කියලා කියන්නේ වැඩක් කරන්න පුළුවන්කම තියෙන උපාධි ගත්තට මදි. ශිල්පීය දක්ෂතාව කියන්නේ කෝස් කියලා එකක් පුරුදු කරලා තියෙනවා. නැත්නම් රස්සාවක් වෙන්නේ. වැඩක් වෙන්නේ. ශිල්පය පුරුදු කරලා තියෙනවා. මොනවා ඒ විදිහට ඊළඟට තව මැදිවියට යන්න මොකද කරන්නේ? මාත් ඊළඟ මව්පියන් පෝෂණය කරනවා. ඊට පස්සේ අර දැනුගත්කම් නැති වුණාට මැදිවියටපත් වුණාට පස්සේ මේ වැරදි කරන්න උදලා දරුවා ආදර්ශයට ගනී කියලා වැරදි කරන්නේ නැහැ. සුරා සූදු දුරාචාරයෙන් ඈත් වෙනවා. හොඳ වැඩ කරනවා. නේද? මාතා පිතුපට්ඨාන බුද්ධ දාර සංඝෝ අනාකුලාච කම්මන්තය මංගල මුක්ත වන්දානන්ද ධම්මචර්ය. ඊට පස්සේ කුඩා කාලේ දන් දෙන්න බෑනේ සල්ලි නැහැ. ඉලමුදල් නැහැ. ඊට පස්සේ අර මැදිවියටපත් වුණාට පස්සේ තරුණ වයසේ ගියාට පස්සේ දම් පින්කම් කරන්න පුළුවන්. දානන්ද ධම්මචර්යාට ඥාතකානන් සංඝෝ ඥාති සංග්‍රහය කරන්න පුළුවන්. ධර්මානුකූලව ජීවත් වෙන්න පුළුවන්. එහෙම කරන්න ඕන.
ඊට පස්සේ දැන් තවත් වයසට යන්න යන්න තව කන්තිජ සෝචස්සත දරුවන්ගේ නොයේ ප්‍රශ්න ඉදිරියේ මේ කෝපයටපත් වෙන්නේ ඉවසීම පුරුදු කරනවා නේ කන්තිජ සෝචස්සත සමනානංච දස්සන ආගම දහම පිළිපදින්න කැමැති ඊට පස්සේ තපෝජ භක්මචරියන් අන්තිම කාලේ වෙනකොට තපසට යනවා කියන්නේ කෙලස් නැති කරගන්න උත්සාහවත් වෙන උතට තමයි එන්න ඕන කම්පිමනි වයසට යන්න යන්න අපි අර රාග දේශ මොහ ඉරිෂා කෝධ මදමාන්න වෛර කෝප පරිගැනීම් අඩු කරගන්නේ කියනවා තපෝජ භ්‍රමචරියන් කියන්නේ කෙලස් අඩු කරගන්න වැඩ කරගන්නේ කියනවා ඒක තමන්ගේ සනසීම පිණිස පවතිනවා එහෙම නැතුනොත් මුලින් කියපු දේ තමයි මල යක්ෂයෙක් වෙන එහෙම නැත්නම් මල පෙරේතෙක් වෙන මොකද කියන්නේ එහෙම වෙනවා එහෙම නැති වෙන්න වැඩ කරගන්න ඒක අන්තිමටම වෙනකොට සියල්ල අත්හරින්න පුළුවන්කම තියෙන්න ඕනේ පුට්ටසලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති අටලෝදහමෙන් කම්පාන වෙලිත හදාගන්නේ කිව්වා මේ සියල්ලම දාලා අපිට යන්න වෙනවා මට යන්න වෙනවා අමාරුවෙන් හම්බ කරගත්ත ගීදුරිඩකට යාන වාහන දරුමල්ලු සියලු දෙනා යාන වාහන සියල්ල දාලා යන්න වෙනවා කියලා හිතන්න හිතලා පිටට දහමට යොමු වෙලා හිත සැහැල්ලුවෙන් ජීවත් වෙන්න බලන්න ඕනේ තරහ කෝප වෛර අමනාපකම් ඉතින් ඈත් කරගන්න ඕනේ දැන් එමනම් කෝදාපි පුන්නරං කෝදින් තෝව හිත හදාගන්නේ කිව්වා. හිත හදාගත්තොත් එහෙම ඒක හොඳ පිළිවෙතක් වතක් වෙනවා. දෙවියන් අතරට යන්න සක්‍ර දේවෙන්ද්‍ර ආත්මයක් ලබන්න හේතු නැහැ කියලා බුදුහාමුදුරු දේශනා කළා. දැන් මොනවද මේ හතයි කියමු බලන්න. දැන් මොනවද හත? එකක් හරි ඉගෙන ගන්නකො බලන්න. මාතා පෙත්ති බරංජන්තු අම්මා තාත්තා පෝෂණය කිරීම. වැඩිහිටියන් නැමැති වැඩිහිටියන්ගේ අවදාන ශාසන පිළිගැනීම ඊළඟට ප්‍රිය වචන කතා කිරීම කේලම් නොකීම දම්පින්කම් කිරීම සත්‍ය වචන කතා කිරීම ක්‍රෝධයටපත් නොවීම මෛත්‍රී සිතක් ඇති කර ගැනීම කියන අදහස ඔන්න ඔය කියන කාරණා හත Taman තුල තියෙනවද කියලා බලන්න නැත්නම් ඇති කරගන්න. ක්‍රෝධයටපත් වෙන්න බෑ. ඇත්ත කතා කරන්න ඕන. බොරු කියන්න බෑ. එක බොරුවක් කියව මිනිස්සයා ඒ බොරු වහන්න බොරු 1000ක් කියන්න වෙනවා. යම් දවසක බොරුකාරයෙක් කියලා තීරුම් ගත්තට පස්සේ සමාජයෙම කොම් වෙනවා. වැරදි කරලා බොරු කියනවා. එහෙම වුණාම සමාජය පිළිකුල් කරනවා. නිසා මේ වත් පිළිවෙත් හත ජීවිතයක් ලස්සන කරන අලංකාර කර හැඩගස්වන වත පිළිවෙත කියලා බුදුහාමුදුරු දේශනා කරවදාලා එහෙම කරන උදවියට සංවේදීවා තාවතින්සා ආහු සත්පුරුෂාවිදා දෙවියන් අතරට යන්න පුළුවන් සක්‍රාත්තු භාවයක් ලබන්න පුළුවන් ඒ දෙවියන් එක්ක හඳුන්වනවා කියලා ලෝතුරා බුදුහාමුදුරු දේශනා කරවදා මම හිතනවා මේ අයිතුල වත පිළිවෙත තියෙනවා කියන කාරණා තියෙනවා කවුරුත් මට ඇහුවේ තරහ වෙලා ඉන්නවද කියලා. තරහ ගන්න එපා. පාපයක්. හැම වෙලාවෙම දැවෙනවා පිච්චෙනවා. මෙහි හිටියත් තරහකාරය මතක් වෙනකොට තරහක් එනවා. ඇවිදිනවද පිච්චෙනවා. තරහ ගන්න එපා. උලුහන්තරන් ඉඳ සෑල්වෙන් තියාගන්න ලෝකයේ ඕන විදිහක ජීවත් වෙච්චා මම මගේ ගමන යනවා. මට වැඩක් නෑ තවත් කෙනෙක්ගෙන් කියන සිතුවිල්ලෙන් එයා මට නොයෙක් දේවල් කළා. වැරදි කළා මට ගැහුවා මට බැන්නා මාව රිදෙව්වා කියලා බලි ගන්න එපා පුළුවන් තරම් සහැල්ලුවෙන් හිත තියාගන්න සතුරාටත් මෛත්‍රී කරන්නයි කියන්නේ ඒක අර සාන්තිදේව ආචාර්ය පාදවල කියන්නේ තෝටිකම තමයි එක කම්මෝල්කට ගැහුවොත් ඊළඟ මොකද කරන්නේ කියන්නේ අනිත් කම්බුල අල්ලන්නේ කියන්නේ බලන්න මෛත්‍රී ස්වභාවය අපි නම් කියන්න ඕනේ මේ වත පිළිවෙත පුරුණ උදවියට මේ කාරණා හතක් මතක් කළා. මේ හත පුරුණ උදවියගේ ජීවිත ගමන වර්ධින්න සාර්ථක වෙනවා. දෙවියන් අතරට යන්න පුළුවන්. දෙවියන් අතර ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්න පුළුවන්. මේ මනුෂ්‍ය ලෝකයේ තුල උනත් දෙවියෙක් හැටියට ශ්‍රේෂ්ඨ පුජ්‍යලයකට ජීවත් වෙන්න වාසනාව උදා වෙනවා. මේ ගත කරන සෑම මොහොතක් බුදුහාමුදුරු දේශනා කළ සතුටින් ගත කරන්න කියලා. වැඩ කටයුතු අධිකයි පීඩනයේ වැඩි ප්‍රශ්න ගොඩක් එහෙම කියලා අපි හිත කලඹවා ගත්තොත් අපි හැමදාම පෙරෙන වතු හැලියක් වගේ තැම්බි පිච්චි ඉන්න වෙන්නේ. රාගෙන් දේශයෙන් මොහෙන් පීඩාවටපත් වෙන්නේ එපයි කියලා බුදුහාමුදුරු දේශනා කළේ. ලෝකයේ පැවැත්ම අමුතුම එකක්. වෙනත් දිශාවකට ගලාගෙන අපි හිතන පතන දේවල් වෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට වෙන්නේ නැහැ.
නොසිතන දේවල් වලට මුණ පාන්න සිද්ධ වෙන සිල් ධම්ම ප්‍රකාශය කළා වගේ අචින්තිතාම්පි භවති චින්තිතාම්පි විනාශති. එතන පතන දේ බලාපොරොත්තු දෙයක් වෙන්නේ නැහැ. නොසිතන ප්‍රාර්ථනා නොකර බලාපොරොත්තු වන බොහෝ සංසිද්ධීන්ට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒවා පිළිබඳ උපේක්ෂා සාගත බලන්න අල්පි අධිෂ්ඨානයක් ඇති කර ගන්න ඕනේ කියන අදහසක් ප්‍රකාශ කරමින් මම ඊට වඩා ශාසනා කරලීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. බෞද්ධ පවුලක බෞද්ධ පිරිසක් මේ දයාබර මෑණියෝ පෙරටු කරගෙන මේ පින්කම සිද්ධ කරනවා. ජීවත් වන පිරිස අතරින් පන්දිනේ සමාන දෙපළට ආශිර්වාද කරලීමට මියගිය ඥාති පිරිසට පුණ්‍යානුමෝදනා කරලීමට මේ ධර්මානුශාසනය සූදානම් කරගත්තා. එහෙනම් ඔබ ගොඩක් වනහන් ඩොමනා නැදම් බලට ගැහුවානේ. එක බලපදයක් හිතට ගන්න මම මේ බණපදය මරණ තුරාටම කඩන්නේ නැහැ පිළිපදිනවා කියන චිත්ත අධිෂ්ඨානය ඇති කරගනිමින් මෙතෙක් වේලා පන්සිල් සමාදන් වෙලා සිල්වත් භාවයට පත්වලා ධර්ම දේශනා කරවාගෙන ධර්ම ශ්‍රවණය කරලා දහම් පඬුරු පූජා කරමින් ධර්ම දානමේ පින්කම සිද්ධ කරගත්තා. ඒ රැස් කරගත්තා සීල කුසලාංශ ධර්මයන් මීට කලකට එහාදී මේ පරලෝකයේ දයාබර අනුසා මහත්මිය ඇතුළේ සහෝදරකාරකාටින් දයාබර පියතුමා විපාසිකා මාතා ස්වාමි පුරුෂයා දරුවන්ගේ සීයා ඒ පියතුමාට මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. ඒ වගේම මේ අපේ අරාරයාගේ නම මොකද්ද? ඉනෝකා මහත්මිය, ඒ වගේම ඉන්දික මහත්මයාගේ දෙමව්පියන්, ඒ වගේම අපේ මේ මහත්මියගේ ස්වාමි පුරුෂයා නම මොකද්ද? සුනන්ද දේශප්‍රිය මහත්මයා ඇතුළු නම් කීනෝකී පින් ගන්න පින් දෙන්න බලාපොරොත්තු වෙන සියලු මල්ගියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වෙලා හැමදෙනාගේ භවකාමී ජීවිතය සුවපත් භාවයට පත් වේවා. සසර ගමන කෙලවර උතුම් නිවනින් සැනසෙන්න ලැබේවා කියලා කියලා පින් අනුමෝදන් කරන්න. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. මේ රැස් කරගත්තා සියලු කුසල සංසදමයන් දිව්‍යන් සීපත් අනුමෝදන් කරන අපි රට ජාති ලෝකීය ආගම දහම් සම්බුද්ධ ශාසනය මේ හැමදෙනාම ආරක්ෂා කරන සියලු දේව මණ්ඩලයේ මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වෙලා දිව්‍යන්ගේ දිව සම්පත් ඇතිවන භාවයට පත් කරගනිත්වා. දේව කරුණා රැකවරණේ ආශිර්වාද සමට ලබා කර දෙත්වා. දිව්‍යෝද ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සනසෙත්වා. සාදු දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසත්තාජ බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු ශාසනං. ආකාසත්තාජ බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු දේශනං. ආකාසත්තාජ බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්ඛන්තු මං කරන්ති. අවසාන වශයෙන් සිද්ධ කරගත්තා සියලු කුසල සංසංගේ ශක්තියෙන් බලයෙන් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ රැකවරණ ලැබීමෙන් මේ නිවසේ ගෘහාධිපති අපේ ඉන්දික ශ්‍රීරුවන් පෙරේරා මහත්මයා උපන් දිනයේ සමරනවා. ඉන්දික මහත්මයා ඒ ගුරුපදේශක මහත්මයාට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරමින් දුක් නිරෝගී චිර ජීවනයේ ලැබේවා. කායික මානසික සුවය සහනීය ශාන්තිය උදා වේවා. තම තමන්ගේ රාජකාරී කටයුතු හොඳින් කරගෙන ශක්තිය බලය ධෛර්යය පහසු වෙන සැලසේවා. සීල යහපත උදා වේවා. ඒක සාදු කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අපේ මේ මෑණියන්ට සිරියාවතී මෑණියන්ට උපන් දිනයක් ප්‍රාර්ථනා කරන පසුගිය දින උපන් දිනය තිබුණේ. මේ මෑණියන්ට සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා. ඒ මෑණියන්ට මේ කරගත් පින්කම් බලෙන් දුක් නිරෝගී චිර ජීවනයේ උදා වේවා. 71 වෙනි උපන් දිනය ඉදිරිය තියෙන්නේ. ඒ මෑණියන් උපන් දිනය ඉදිරිය තියෙනවා. ඒ අනුව ඇයට දුක් නිරෝගී චිර ජීවනයේ කායික මානසික සුවය සහනිය උදා වේවා කියලා සාදු කියලා ආශිර්වාද කරනවා. වැඩිමහල් පුතුගේ 24 උපන් දිනයේ සැමරීමක් හැටියට මේ පින්කම ධර්ම දේශනා පින්කම යොදා ගන්නවා. මේ රැස් කරගත්තා සියලු පින්පෙත් බලයෙන් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් දිව රැකුම් ලැබීමෙන් ඒ පුතාට නිදුක් නිරෝගී චිර ජීවනයේ ලැබේවා.
කරන කියන රාජකාරී කටයුතු සඵල භාවයට පත් වේවා. සියලු යහපත උදා වේවා කියලා සාදු කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම රැස්කරගත් සියලු කුසල සංසංගයේ ශක්තියෙන් බලෙන් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් දිවි රැකවන ලැබීමෙන් අනුසා මහත්මිය ඒ වගේම දරුවන්ට පවුලේ සියලුම දෙනාට සහභාගී වුණ හැමෝටම හොඳයි කියලා අනුමෝදන් වන සෑම දෙනාටම මේ පින් අනුමෝදන් කරනවා. හැම දෙනා පින්කමේ කොටස්කාරයෝ මේ පින් බලයෙන් මේ හැම දෙනාට දුක් නිරෝගී චිරජීවනයේ උදා වේවා. අතුරන්තර අපලුපත්තර කරදර බාධක ලෙඩ දුක් දුරු වෙලා ශාන්ති ආශිර්වාදී වේවා. කායික මානසික සුවය සැනසෙල්ල වේවා. ඒ වගේම කරන කියන රැකී රක්ෂා කටයුතු ගොවිතැන්පත් ආදී සෑම දෙයක්ම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගුණාදී දේවල් සෑම දෙයක්ම සඵල භාවයටපත් වේවා. මෙලොව ජීවිත වාසනාවන්ත පින්බරව ගත කරලා පරලොව ජීවිත ගමනත් වාසනාවන්ත කරගෙන සසර දුකින් එතර වලබන උතුම් අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා. සාදු කියලා පින් අනුමෝදන් වෙනවා. ඒ වන්දනා කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිජ්ජතු